ඉතින් මේ දේ කොච්චර වැදගත්ද කියලා තමයි අද අපි ඔබට කියන්නට යන්නේ. සාහිත්‍ය අධ්‍යාපනය සහ නිර්මාණශීලීත්වය හරහා දරුවන්ගේ සහ යෝන් පරපුරේ පරිකල්පනය, චින්තන හැකියාව සහ කියවීමේ රුචිය වර්ධනය කිරීම ගැන තමයි අද අපි ඔබව දැනුවත් කරන්නට යන්නේ. මේ වෙනුවෙන් අද අපි අලුතෙනක් වැඩසටහනට ආරාධනා කළා. කතිකාචාර්ය, ලේඛිකා, ඒ වගේම වෘත්තීය පුහුණුකාරිනියක් වශයෙන් කටයුතු කරන සචී සේනානායක මහත්මියට අයබෝන වතුමියට. අයබෝන්. හොඳයි. කතිකාචාර්යතුමියනි, දැන් අපේ සමාජයේ වැඩිහිටියන් ළමා පරපුර බොහෝ දෙනෙක් මේ කියවීමෙන් ඈත් වෙලා යනවා මේ තියෙන තාක්ෂණය, ඒ වගේම මේ ආදී අලුත් දේවල් නිසා. හැබැයි මේ කියවීම කියන දේ කොයිතරම් දුරකට දරුවන්ට වැදගත්ද සහ සාහිත්‍ය තුලින් මේ දරුවන්ගේ චින්තන ශක්තිය පුළුල් කරන්න මොන වගේ දෙයක්ද, කාර්යභාරයක්ද ඉටු කරන්න පුළුවන්? යශෝදරා, ඔබ කිව්වා වගේ අපි දැන් ජීවත් වන්නේ මේ තාක්ෂණය විසින් මෙහෙවන ලෝකෙකනේ. අපිට ඇත්තටම තාක්ෂණයෙන් ඈත් වෙන්න බෑ. තාක්ෂණය අපිට ගොඩාක් වැදගත් නව දැනුම හොයාගන්න. හැබැයි මේකේ පොඩි දෙයක් තියෙනවා. දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා ඊටාම කෙටි මොහොතක් තුල විශාල තොරතුරු ප්‍රමාණයක් හොයාගන්න. නමුත් අපිට ඒ තොරතුරු ගැන ගැඹුරෙන් හිතන්න අවකාශයක් සැලසෙනවද කියන එක පුංචි ගැටලුවක්. ඉතින් දරුවන් සම්බන්ධයෙන්ුත් මෙහෙම තමයි මේ සංකල්පය සිද්ධ වෙන්නේ. දරුවනුත් දෙමව්පියන් විසින් තාක්ෂණයට යොමු කරනවා පුංචි කාලේ ඉඳන්. ඇත්තටම ඔවුන්ට ඒකෙන් දැනුම ලබා ගන්න පුළුවන්. නමුත් අර ඩිජිටල් තිරයකින් දැනුම ලැබීම සහ පොතකින් දැනුම ලැබීම අතර මම දකිනවා විශාල වෙනසක්. මොකද ඩිජිටල් තිරයකින් දරුවෙක් දකින්නේ අර readily available නිර්මිත දෙයක් තමයි දරුවෙක් දකින්නේ. නමුත් පොතක් කියවනකොට ඒක කොච්චර වෙනස්ද නේද? පොතක් කියවනකොට තමයි දරුවෙක්ගේ චිත්ත රූපම වෙන්න පටන් ගන්නෙ. දරුවෙක්ට කල්පිත ලෝකයක් හිතේ මවා ගන්න පුළුවන් වෙන්නේ. ඒ චරිතවල හැඩතල, පරිසරය ගැන දරුවාම තමන්ගේ ලෝකයක් මවා ගන්නවා. ඉතින් මෙතන තමයි යශෝදරා මම හිතන්නේ දරුවෙකුගේ පරිකල්පනය ආරම්භ වෙන තැන. එතනින් එහාට ගියහම පොත් කියවනකොට දරුවන්ට පුළුවන් වෙනවා ඒ චරිතවල චින්තනය ගැන හිතන්න. මේ චරිතය මේ පොතේ මොකද මෙහෙම කළේ? මම මෙහෙම වුණා නම් මොකද කරන්නේ කියලා ඒ චිත්ත අභ්‍යන්තරයට ගිහිල්ලා ඒ ගැන හිතන්න දරුවට අවස්ථාව ලැබෙනවා. මෙතනදී තමයි දරුවන්ගේ සහකම්පනය, emotional intelligence, එතකොට critical thinking, එහෙමත් නැත්නම් විචාර බුද්ධිය හැදෙන්නේ. ඉතින් මේ දේවල් ඇත්තටම පොතකින් තමයි දරුවාට ලබා ගන්න පුළුවන්, තාක්ෂණයෙන් නෙවෙයි. තාක්ෂණය කියන එක මම බැහැර කරනවා නෙවෙයි, තාක්ෂණය වැදගත්. නමුත් තාක්ෂණය කියන එක කිසිම විටක පොතකට රිප්ලේස්මන්ට් එකක් නොවිය යුතුයි කියන අදහස තමයි මගේ තියෙන්නේ.